Hi guys, welcome back to my YouTube channel. ඔයාලා මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාලා තිබ්බා නේද ඔයාලට part 1 කියලා. මේ තමයි අපි දියුළුමේ ඇලෙන part 2 එක. බලන්නකෝ අපේ කට්ටිය කොහොමද යන්නේ කියලා. ඔන්න අපේ අම්මට hi කිව්වා. අපි නේ ටිකට් ගත්තා. මෙන්න මේ විදිහට අපේ තාත්තා, මල්ලි, ඒ වගේම අපේ බාප්පා දැක්ක ඇතුවා අපේ ගාමිනිසියක් වෙනවා. ඔන්න ඉතින් කට්ටිය ආවා. ඔන්න මං ගත්ත ලස්සන ෆොටෝ එකක්. ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මේ වගේ ලස්සන දියුළුමට යන පාරේ චුට් ජල පහරවල් එනවා. ඇත්තටම ලස්සනයි. අපි ඉතින් පැන තමයි ගියේ. ඔන්න බලන්නකෝ අපි කට්ටිය යන හැටි. මෙන්න මේ විදිහට ඇත්තටම ලස්සනයි මේ පාර. ගස් තියෙනවා ඒ වගේ මාරම ලස්සනක් තියෙන්නේ ස්වභාව ධර්ම මාතාවගේ අපේ මේ ශ්‍රී ලංකාවට ලැබුණු ලස්සනම තැනක් කියලා මට හිතෙනවා. හරි ඒවා. මම ලස්සනයිද කියලා බැලුවා. ගස් ගල් උඩින් පැන තමයි ඉතින් දුවනවා. ඒ වගේ මල්ලිලා දෙන්න සුමාර අඬනවා කවුද ඉස්සලාම යන්නේ කියලා. ඔය බාන්නකෝ අතන ඉන්නේ මේ මං ගාවම ඉන්නේ අපේ පුංචිගේ මල්ලි. අර ඉස්සරහින් යන්නේ අපේ මල්ලි. ඔන්න ඉතින් අපේ තාත්තලාත් එනවා පිටිපස්සෙන් තාත්තයි ගාමිනිසියයි. එයාලට පිටිපස්සෙන් දුරින් එනවා අපේ ආච්චි, පුංචි, අම්මයි, සීයයි එනවා. අක්කත් එනවා. ඉතින් අපි දියලුම යනකොට ලස්සන කදු පන්ති පේනවා. ඇත්තටම ලස්සනයි කියලා මට හිතෙන්නේ. ශ්‍රී ලංකාවේ මෙච්චර ලස්සන දේවල් තියෙනවනේ කියලා මටත් හිතෙනවා. අපි ඉතින් ගොඩක් තැන්වල ශ්‍රී ලංකාවේ ගිහිල්ලත් නැහනේ නේද? මම ඉතින් ඔයාලට දාලා තිබ්බනේ thumbnail එකේ අපි කොහෙද යන්නේ කියලා. උඩ දියුළුම තමයි යන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් අපි කට්ටිය නැවතිලා ඉන්නවා. උඩහා පාරේ යනවද යට පාරේ යනවද කියලා. ඔන්න ලස්සන බෝඩ් එකක් තියෙනවා දාලා ඔයාලට පේනවද කියලා බලමුකෝ. හෙට දවසට මේ සොඳුරු පරිසරය ඉතුරු කරගෙන යමුද කියලා දාලා තියෙනව නේද? අර කට්ටිය දැන් ගෙදර හිටපු කාලේ වෙන්න ඕනේ. මට හතරයි. හා? ඉතින් යාළුවනේ ඔයාලට කියන්නත් ඕනි මම මේ ශ්‍රී ලංකාවෙන් ගිය තවත් ලස්සන ගමනක් තමයි මේ. යුනිෆෝම් මේ රිවර්ස් කරන්නත් බෑ.
මෙන්න මේ විදිහට උඩ තියලුන්ට යන පාරෙන් චුට්ටක් අපි නිමාවට නිමාවලා. තව චුට්ටක් දුර යන්න තියෙනවා. උඩ තීරමට යන පාර යාළුවනේ එක එක කියන්නේ වල් මල් තියෙනවා, වල් ගස් තියෙනවා. ඒ වල් ගස් කියන්නේ ඇත්තටම ලස්සනයි. ඉතින් අපි තනිතලාවේ එහෙම නෑනේ. ඔන්න ඉතින් අපේ මාළි නම් ගස් කොට උඩ දන ගගා තමයි යන්නේ. උඩදී පයින්නවා ග්‍රේඩ් ගලවගෙන. බෙල්ටා කරනවා. බෙල්ටා කරනවා. ආයිත් නිකන් පයින්නේ. ඔන්න ඉතින් අපි බැහැගෙන යනකොට ඔයාලට පේනවත් ඇති ලස්සනට පැලක් වගේ කියන්නේ ලී කොටවලින් කියන්නේ ලී වලින් හදලා තියෙනවා තැනක්. එතන තමයි ටුවරිස්ට්ලා ඒ වගේ නැන්දලා මාමලා වගේ අපි වගේ කට්ටිය ඇහිල්ලා එතන කුඩාරම් ගහගෙන කැම්පින් කරනවා. ඒ කියන්නේ ගිනි බෙර ගහගෙන ඒ කියන්නේ රැයක් එතන විදිනවා. අපි නම් හිටියේ නෑ. අපි පස්සේ එහෙම ඇහිලා වීඩියෝ එකක් ඔයාලට ගහලා දෙන්න. බලන්නකෝ අපි කට්ටිය යන හැටි. යන අතන මගදී තැන් තැන ගහලා තියෙනවා බෝඩ් කුණු දාන්න එපා නැත්නම් ලන්ච් ෂීට් පොලිතින් දාන්න එපා කියලා. ඇත්තට මං කියන්නේ දාන්න හොඳ නැහැ. අපි මේ සබාදාන්න අපි ආරක්ෂා කරගන්න ඕනේ. එහෙම නේද? ඔන්න ඔය විදිහට ගාමිණී සීයයි බාප්පයි තාත්තයි මල්ලා දෙන්නයි මමයි අපේ උඩ දියලම තැනට ඉන්න ලං වීගෙන තමයි එන්නේ. එක්කනේ බෝඩ් ගහලා තියෙනවා ඔයාලට. ඔන්න ඉතින් අපි තැනට ආවා. යන්න බා. මෙතන දාලා තියෙනවා මේ සොඳුර මතකය පාසටහන් පමණක් තියන්න. නැත්තම් එක එක තැන්වල ගල්වල කොටලා නැත්තම් විනාශ කරලා යන්න එපා කියලා තමයි ගොඩක් බෝඩ් වල ගහලා තියෙන්නේ. හසර දාන්න එපා කියලා. ඔන්න ඉතින් පේනවනේ ඉස්සරහ අපේ සතුට මගේ නම් මට නම් ගොඩක් සතුට එතෙන් ආවට පස්සේ නම්. ඔන්න ඉතින් ඔයාලට ඇහෙනවනේ අපේ මාළිලා කියනවා අනේ තාත්තේ කල්සම් කොටගෙන යන්කෝ වතුර පාගන්න කියලා. ඔන්න ඉතින් ඇල්ල වැටෙන් දැන් අපි ආවා. ඔයාලට වීඩියෝ ක්ලිප් ටිකක් මම දාලා තියෙනවා. ඒවා බලාගෙන යන්නකෝ. අපි ඉන්නේ මේ විදිහට අපි කට්ටිය පාට ගිහිල්ලා අපි නම් ඇත්තටම බයයි එතන හදිසියක් ගහගෙන ගියොත් කියලා. ඇත්තට ගොඩක් පරිස්සම් වෙලා තමයි මෙතෙන්ට ගියේ. මෙතන තමයි වතුර වැටෙන තැන පේනවත් ඇති ඔයාලට.
buat apa? Oh, ternyata baru tadi. Oh, this side. Oh, ternyata berapa kami dah? වතුර උඩ දානකොට නම් මල්ලා කිව්වා මට වතුර ගහන්න ඕන කියලා. ඉතින් ඒ පාර සෙනල් මට වතුර ගැහුවා. එතකොට මගේ ඇඳුමත් එක්ක දෙමුණා. මෙන්න මේ විදිහට හිමින් පරිස්සමින් ගාමිණී සීයයි අපේ තාත්තයි බාප්පයි අපි එකට කරා මේ විදිහට බලන්නකො අපි හා පැත්තට ගිය විදිය. ඉතින් යාළුවන්ට කියන්න ඕනි ඇත්තට මෙතනින් ගල් කාර්යයක් වගේ ඇත්තටම හිතනවා ගහගෙන යනවා වගේ. ඔන්න බලන්නකො මම එකට වෙන හැටි. ඔන්න මල්ලි ඔන්න මම එකට ඔන්නම අඩිය දීප වෙලෙම ඉස්සලා වැහිනා. බාප්පා අල්ලගත්තින් නැත්නම් ගඩොලියන් ගා කම්බිප වැටෙනවා. Lisa. Jangan pakai roll dah. Oh, me. ඉතින් මල්ලි තාත්තයි නයි ගඩුණා. දැන් තේන අපි ගාමිණී සියාලා බලන්න පැයකට විදිය. ඔන්න අපි සෙනාල් ගෙනන් ඇත්තටම සතුටක් තියෙනවා ලා කිරේ වැලේ වෙන නටනවා. එන්න ලිසා නෑවඩික. මේ අපේ නඩේ ගුරා. අපේ බාප්පා කිව්වා වගේ තමයි මේ ඉන්න මේ නඩේ ගුරා. ඔය සිතුවත් තියෙන ටිප් එක පාන්දරින් කියලා. ඒ නඩේ ගුරා වගේ තමයි මේ අපේ තිලක් කියන්නේ මේ ගාමිණී සියා තමයි අපේ නඩේ ගුරා. ඔතනින් බහලා එන්න. ඔයාලා පේනවා ඇති අපේ සීයයි ආච්චි අම්මයි පුංචි අක්කයි දැන් තමයි ආවේ යාලා. ඔන්න ඉතින් මේ විදිහට අපේ කට්ටිය එනවා. කට්ටිය කියන්නේ අපේ පිටිපස්සෙන් ආවේ අපේ අම්මයි අක්කයි සීයයි ආච්චි පුංචි. එයාලා ඉතින් එන්න බයයි මේ ටිකට. එන්න නෑ එන්නම මෙන්න මේ විදිහට අපේ පුංචි හිමින් පරිස්සමින් එගොඩ වෙන්න තමයි මේ බලන්නේ. ඔන්න අපේ අම්මා අපේ අක්කලා නිකන් ඉන්න බෑ කියලා එයා තියලා ඔන්න බලන්නකො අපේ ආච්චි නම් කොහොමත් එන්නේ. ආච්චි ගල් පර්වතයේ උඩ ඉඳගෙන වතුර ටික පාග තමයි ඉන්නේ. අපේ අක්කත් අයගොල්ලනේ එයා එතන ඉඳගෙන වතුර පාග ඉන්නවා. මේ විදිහට අපේ තාත්තා චණ්ඩියා වගේ කියා අපේ කට්ටිය එකතු කරවන්න.
එන්නකොට. ඔන්න අපි උඩ දියලම ඉඳලා ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ඔයාලට මේ පේන්නේ. ඔයාලට මේ පේන්නේ ඇල්ල වැටෙන තැන දැන් කට්ටිය ඉන්නවනේ වාහන ආසක නැත්නම් ෆොටෝ ගන්න වෙන පාර තමයි අපි ඔතන ගිහිල්ලා ෆොටෝස් ගත්තා. ඔයාලා මම දාලා තිබ්බ thumbnail එක part 1 දුකද part 1 එකේ දාලා තිබ්බ thumbnail එකේ ඔතන ෆොටෝ එකක් ගන්න තියෙනවා. ඒ පේනවනේ ලස්සනයි එතන ඇත්තට උඩ ඉඳලා බලද්දි ලස්සන කඩ පන්ති තියෙනවා ඒ වගේ ලස්සන එක. ඊට පස්සේ ඔයාලා මෙතන බලන්න වතුර වැටෙන තැන ඇත්තට ඔතන බේසමකින් වතුර වැටෙනවා වගේ තමයි ඔතන වැටෙන්නේ. හැබැයි අපි මොතනින් වැටෙන්නේ හුඟක් වේද කියලා හිතා ගන්න බෑ. කොනලක් උඩටින් වතුර වැටෙනවා. ඔන්න බලා ගන්නකො. අන්න විදිහට බේසම් දෙකකින් වතුර වැටෙනවා වගේ තමයි තියෙන්නේ. මේක බේසමක්. ඒ බලන්නකො ලස්සන වැටෙනවා. ඕන්න ඉතින් ඔයාලට පල්ලෙහා වැහිලා තියෙන කියන්නේ වතුර ටික තමයි පේන්නේ. ඇත්තටම ලස්සනයි එතන. ගිහිල්ලා බලන්න ඕන ලස්සන ඇත්තම කියනවා නම් මාත් දියලම දැකලා තියෙන්නේ ෆොටෝස් වලින් නැත්නම් වීඩියෝස් වලින් විතරයි. මේ ගියේ පළවෙනි පාර තමයි මේ උඩ දියලම. ඉතින් ඔයාලට කියන කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලා උඩ දියලම හරි නැත්නම් දියලම වල පාරින්දර දැකලා තියෙන කෙනෙක් හරි ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙන්න මේ විදිහට උඩ දියලම චුට්ටු බලලා ඉඳලා නිකන් බලන්න කමෙන්ට් වලින් ඉඳලා මාමලා ටික නම් එනවා මේ උඩින් නාගෙන. ඔන්න බලන්නකො ඉතින් අපි lesan na ito na. Main jaga. මෙන්න මේ විදිහට අපි උඩදී බලලා චුට්ටක්
ඉවර කරලා ආයෙමත් ගෙදර යන්න තමයි ඉන්නේ සූදානම්. ඔන්න බලන්නකෝ අපි කට්ටිය උදේ බලලා චුට්ට ගෙදර යන්න තියෙන්නේ. නෙමෙයි. දැන් ඉවර කරලා අපි පොඩ දෙන්නේ. Selama aku selalu aku siai igawa deterina mamai amai mali igawa dena mama කියන්නේ කවි වල ගන්නවත් ඇත්ත මම igawa dena මල්ලි දැන් නිරෝධ ඊට පස්සේ අපේ අම්මා ඉගෝට කවුරු වේද කියලා මටත් හිතාගන්න බෑ. ඊළඟට අපේ හාමිනේ පුංචි තමයි ඔතෙන් තියෙන්නේ. මම දන්නවා ඊළඟට පිටිපස්සෙන් එන්නේ මට වීඩියෝස් වලට උදව් කරපු මගේ බාප්පා. බලන්නකෝ යාළුවනේ අපි කිනි හාපෙට දෙන්න හැටි. Aku kalah dengan apa? Mana nak teringan ni tak nak? Otak ni betul waktu tu lah. Mana nak? Ayam waktu tu jalan ni jadi kiri tak ada dah. Mungkin apa yang amat ayam asal betul. Waktu tu tak. Boleh dah tak? Nak tak nak kita. මම නම් ඉතින් වතුර ටික නෑව. මට නාගන්නුනේ නෑනේ. ඔතින් ඔතනින් මම මූණත් එක්කම නාගත්තා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක අදට අවසන් නම් තව ලස්සන වීඩියෝ එකකින් මුණ ගැසෙමු.